අද ශුද්ධ සභා මාතාව ස්නාක ජහා මුනිතුමන්ගේ ජම්ම උත්සවය සිහි කරනවා. ඒක මංගල්‍යයක්. මේ මංගල්‍ය අපිට ලැබෙන ප්‍රධාන කතාව ඇතුලේ ප්‍රධාන චරිතයක් තමයි එලිසබෙත් තුමිය. එලිසබෙත් තුමිය ඇගේ නියම කාලය ආවිත ඇය දරුවා බිහි කරනවත් එක්කම මෙන්න මේ වගේ සිද්ධියක් වෙනවා. ඇගේ අසල්වාසියෝද නෑයන්ද සමිදානම් වහන්සේ ඈ කෙරෙහි මහා අනුකම්පාවක් දැක්වූ බැව් අසා ඇය සමග ප්‍රීති වූහ. මේ එලිසබෙත් තුමියට දැක්වූ දයානුකම්පාව නිසා ඇගේ සහෝදරයෝ නෑදෑයෝ අසල්වාසියෝ සතුටු වෙනවා. සරලම වචන වලින් කිව්වොත් වෙන කෙනෙකුට දේශු දැක්වූ වරප්‍රසාදයකට තව කෙනෙක් සතුටු වෙනවා. කළ හැකිද? කළ හැකිද? මේක ඔබේම ගෙදර කෙනෙක් වෙන්නත් පුළුවන්, ඔබේ ශේෂ්ත්‍රයේ පාසලේ අසල්වාසී කෙනෙක් වෙන්න පුළුවන්. ජේසු එයාට ගොඩක් දේවල් කරලා, එයාව සුව කරලා, එයාව සරණයක් කරා අරගෙන ගිහිල්ලා, සුවයක් දීලා, ශක්තියක් දීලා, බලයක් දීලා ඔයා සතුටු වෙනවා. පුළුවන්ද? පුළුවන්ද? වෙන කෙනෙකුගේ සතුට වෙනුවෙන් ඔබ මහන්සි වෙන්න, වෙන කෙනෙකු සිනහ වෙනවා, සතුට වෙනවා දැකලා ඔබත් සතුට වෙන්න. ඔබට දෙසු වෙන්නේ.